යුද්ධ එහෙම නැත්නම් LTT කලබල කාලේ අපි හැමෝගෙම ජීවිතවල ඒ ගෙවුණු අතීතවල තිබුණේ ඊටමත් දුක්බර මතක රැසක්. ඉතින් මේ ජායාරූපෙන් පෙන්වන්නේ කිලිනොච්චියේ පාසලක දරුවන් පිරිසක් ඒ කපලා තිබුණු වලවල් වල එහෙම නැත්නම් භූගත බංකරවල වගේ හැංගිලා ඉන්න ආකාරය. ඉතින් මේ ජායාරූපෙන් පෙන්වන්නේ මේ 2026 ජායාරූපයක් කිලිනොච්චියේ ඒ දරුවන් අද වන විට ඊටමත් සතුටින් ප්‍රීතියෙන් තමන්ගේ ජීවිතේ අධ්‍යාපනය කරගෙන පාඩුවේ ඉන්නවා. ඉතින් ඇත්තටම අද කිලිනොච්චියේ මිනිස්සු ගොඩක් සතුටින් හිටියත් ඒ කාලේ 2000 2010 2008 2009 වෙනකම්ම මේ මිනිස්සු සෑහෙන්න යුද්ධ කලබල වලින් විඳපු ජීවිත තිබුණා මේ මිනිස්සුන්ගේ. ඉතින් ඇත්තටම ආපහු හැරලා බලද්දී කාලෙට ගිහිල්ලා මේ මිනිස්සුගේ ජීවිතවල නිදි නැති රෑවල් සෑහෙන්න ගත කරා. කැලෑවල් ඇතුලේ කැලෑවල වල හැංගිලා ගෙදර ඉන්නේ නැතුව මිනිස්සු මෝටාර් ගහනකොට LTT ත්‍රස්තවාදීන් මෝටාර් ගහනකොට මිනිස්සු තමන්ගේ දරුවන් පාසල් යවන්න නැතුව ගෙවල් වල හංගගෙන ඉඳපු කාලයක් තිබුණා. කැලෑවල හංගගෙන ඉඳපු කාලයක් තිබුණා. ඉතින් ළමයින් පාසල් ගියත් ළමයින් ජීවත් වුණේ කොයි වෙලාවෙ LTT ත්‍රස්තවාදීන් පහර දෙයිද කියන බයකින්. ඉතින් ඇත්තටම අද වන විට ඒ දරුවන් ඉන්න ප්‍රීතිය, මේ මිනිසුන් ඉන්න ප්‍රීතිය ඇත්තටම දකිනකොට අපේ හිත ඇත්තටම අවංකම සතුට හිතෙනවා. මොකද යුද්ධෙන් බැටකාපු මිනිස්සු තමයි ඒකේ වේදනාව දන්නේ. ඉතින් ඇත්තටම වීරෝදාර රණවිරුවන්ටත් ඒ වගේම හිටපු ජනාධිපතිතුමාටත් ඒ ආරක්ෂක අංශයේ සියලුම නිලධාරීන්ටත් ඇත්තටම ඒ සියලු ස්තුතිය හිමි වෙන්න ඕනේ. මොකද මේ රටක්ම විඳවපු මිනිස්සු යුද්ධෙන් විඳවපු මිනිස්සුන්ගේ ජීවිත බේරගත්තට ඇත්තටම ජාති මේ මිනිස්සුන්ට ගොඩක් පිං.